නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ උදෑසන ඔබ දැන් සූදානම් වන්නේ මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ මේ දුකට වැටිලා ඉන්න ලෝක සත්වයන්ට මේ දුකෙන් නිදහස් වෙන්නට කියලා දීපු උතුම් ධර්මයෙන් බිඳකට සවන් දෙන්නටයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රය කියලා. උන්වහන්සේ කියලා දෙනවා මේ දේශනාවේදී කාලයක් එනවා කියනවා මේ දැන් තියෙන ඉර වගේම ඉරවල් 7ක් පායන කාලයක්. ඒ කාලයේදී පින්නතුනි මේ මහා සාගරයේ හිඳිලා ගිහිල්ලා ඇඟිලි පුරුකක් පෙඟෙන තරමටවත් වතුර නැති වෙන කාලයක් එනවා කියනවා. මහමේරු පර්වතය පිච්චිලා ගිහිල්ලා දෝවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා. මේ මහ පොළව පිච්චිලා ගිහිල්ලා දෝවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා. එහෙනම් පින්නතුනි, මහා සාගරයටත් කාලයක් තියෙනවා. මේ මහ පොළොවටත් කාලයක් තියෙනවා. මහමේරු පර්වතයටත් කාලයක් තියෙනවා. නමුත් පින්නතුනි, අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච මේ සත්වයාගේ සසර ගමනට, ඒ සසර ගමන අහවල් දවසේ නිමා කරනවා කියලා කාලයක් පනවන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ ගෙවාගෙන ආපු සසර ගමනේදී කොයි තරම්නම් මේ විදියට මහා සාගරයේ හිඳිලා යන්නේ නැද්ද? මහ පොළොව මහමේරු පර්වතයේ දූවිලි ගොඩක් බවට පත් වෙන්නේ නැද්ද? නමුත් අපි තාමත් මේ සසරේ දුක් විඳින්න යනවා. ඒකට හේතුව තමයි පින්නතුනි මේ හිතේ තියෙන රාගය ප්‍රහාණය නොවිච්ච නිසාම, හිතේ තියෙන ද්වේෂය ප්‍රහාණය නොවිච්ච නිසාම, හිතේ තියෙන මෝහය ප්‍රහාණය නොවිච්ච නිසාම අපි මේ සංසාරේ අගක් මුලක් නොපෙනෙන සසර ගමනක යනවා. රාග ද්වේෂ මෝහ මේ හිතේ තියෙන තාක් මේ සසරේ තව කොච්චර මහා සාගරය කී වාරයක් හිඳිලා යයිද? මහා පොළොව කී වාරයක් දූවිලි ගොඩක් බවට පත් වෙයිද? මහමේරු පර්වතය කී වාරයක් විනාශ වෙයිද? නමුත් රාගය මේ හිතේ තියෙන තාක්, ද්වේෂය මේ හිතේ තියෙන තාක්, මෝහය මේ හිතේ තියෙන තාක් අපිට මේ සසර ගමන අපි කැමති වුණත් අකමැති වුණත් උරුම වෙලා තියෙනවා පින්නතුනි. ඒ නිසා අප කල්පනා කරා ඒ උතුම් බුද්ධ දේශනාවකින් ඔබට මේ කාරණේ ගැන කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ සංයෝජනීය ධර්ම කියන සූත්‍රයේදී පින්නතුනි කියලා දෙනවා, ද්වේමේ භික්ඛවේ ධම්මා, මහණෙනි ධර්මයන් දෙකක් තියෙනවා. යාච සංයෝජනීයේසු ධම්මේසු අස්සාදානුපස්සීනෝ, යාච සංයෝජනීයේසු ධම්මේසු නිබ්බිදානුපස්සීනෝ. මේ සංයෝජනීය ධර්මයන්ට, ඒ සංයෝජනීය ධර්මයන් දිහා ආස්වාදයෙන් බලන ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම මේ සංයෝජනීය ධර්මයන් දිහා නිබ්බිදාව ඇති වෙන ආකාරයට, අවබෝධයෙන් කලකිරීම ඇති වෙන විදිහට බලන්නත් පුළුවන් කියනවා. මොනවද පින්නතුනි මේ සංයෝජනීය ධර්ම කියන්නේ? සංයෝජනීය ධර්ම කියන්නේ පින්නතුනි සසරට අපි බැඳිලා යන දේවල්, සසරේ අපිව බැඳලා තියෙන දේවල්,
මේ සාංශාරික දුකට අපිව බැඳලා තියෙන දේවල් වලට කියනවා සංයෝජනීය ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි, සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරන්තු. යම් කිසි කෙනෙක් මේ සංයෝජනීය ධර්මයන් දිහා ආස්වාදයෙන් යුතුව බලනවා නම් එයා මේ රාග, ద్వේෂ, මෝහ කියන ඒවා අවබෝධ කරන්නේ නැහැ කියනවා. රාගං නප්පජහති, දෝසං නප්පජහති, මෝහං නප්පජහති. රාගං අප්පහාය, දෝසං අප්පහාය, මෝහං අප්පහාය. මේ රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය නොවිච්ච නිසාම එයාට මේ ජාති, ජරා, මරණ, සෝ සුසුම්, හැඬීම්, වැළපීම් කියන මේ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන. එහෙනම් මේ සසරේ අපි ආවේ ඇයි? මේ සසරේ අපි යන්නේ ඇයි? මේ සසරට බැඳලා තියෙන දේවල්, මේ සසරට බැඳී යන සංයෝජනීය ධර්මයන් දිහා අපි ආස්වාදයෙන් යුක්තව තමයි බලලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු නිබ්බිදානුපස්සිනෝ විහෙරන්තෝ. යම් කිසි කෙනෙක් මේ සංයෝජනීය ධර්මයන් කෙරෙහි නිබ්බිදාව අවබෝධයෙන් යුතු කලකිරීම ඇති වෙන විදිහට බලනවා. අන්නේ ආ රාග, ද්වේෂ, මෝහ අවබෝධ කරනවා. රාගං පජහති, දෝසං පජහති, මෝහං පජහති. රාගං පහාය, දෝසං පහාය, මෝහං පහාය. ඒ රාග, දේශ, මෝහ ප්‍රහාණය වීම නිසාම එයා මේ ජාති, ජරා, මරණ, ශෝක, වැළපීම් ආදී සියලු දුකෙන් නිදහස් වෙනවා කියනවා. එහෙනම් පින්නතුනි, මේ සසරට අපි අකමැති නම්, මේ සසරෙන් නිදහස් වෙන්නට ඕනේ නම් මේ සංයෝජනීය ධර්මයන් දිහා අපි කලකිරීම ඇති වෙන ආකාරයට බලන්නට ඕනේ. මොකක්ද පින්නතුනි ආස්වාදය කියලා කියන්නේ? ආස්වාදය කියලා කියන්නේ පින්නතුනි යමක් හේතු කරගෙන අපිට සැපක්, සතුටක්, සොම්නසක් ඇති වෙනවා නම් ඒකට කියනවා ආස්වාදය කියලා. දැන් මේ ඇහැ කියලා කියන්නේ පින්නතුනි සංයෝජනීය ධර්මයක්. සසරට අපිව බැඳලා තියෙන දෙයක්. සසරේ බැඳි බැඳි යන්න උපකාරී වෙන දෙයක්. මේ ඇහැ දිහා අපි බලනවා ආස්වාදය ඇති වෙන ආකාරයට. මේ ඇහැ තුල තියෙන ආස්වාදයක්. අපි හිතනවා මේ ඇහැ නිට්ටයයි, සුඛයි, ආත්මයි, සුබයි කියලා. ඊළඟට ඇහැට පේන රූපය කියන්නේ පින්නතුනි සංයෝජනීය ධර්මයක්. සසරට අපිව බැඳලා තියෙන දෙයක්. ඒ තුලක් තියෙනවා ආස්වාදයක්. මොකක්ද ආස්වාදයේ? ඇහැට පේන රූපේ නිසා අපිට යම් කිසි සැපක්, සතුටක්, සොම්නසක් හටගන්නවා. මේ විදිහට මේ ඇස, කන, නාසය, දිවකය, මනස, රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු කියන මේවා දිහා ආස්වාදයෙන් යුක්තව බලන්න පුරුදු වීම නිසා මේ හිතේ තියෙන රාග, දේශ, මෝහ අවබෝධ කරන්නට බෑ. ඒ රාග, දේශ, මෝහ ප්‍රහාණය නොවීම නිසා එයා සියලු දුකෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේ දේවල් තුල ආස්වාදයක් තියෙනවා කියනවා. ආස්වාදයක් තියෙන නිසයි කියනවා සත්වයන් මේ තරම් මේ ඇසට පේන රූපයට, කනට ඇහෙන ශබ්දයට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, හිතට සිතන අරමුණු වලට බැඳෙන්නේ, ඇලෙන්නේ මේ තුල ආස්වාදයක් තියෙන නිසා කියලා. ඒ කියන්නේ පින්නතුනි අපි ඔන්න හිතමු ලස්සන රූපයක් දකිනවා අපි. ඒ රූපේ දැකලා ඒ රූපේ ලස්සන නිසා අපිට සතුටක්, සොම්නසක් හට ගන්නවා. ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ.
එතකොට ඒ ලස්සන රූපේ අපිට මොනම හේතුවක් නිසාවත් කියන්න බෑ ඒක කැතයි කියලා. ඒක ලස්සනයි. කැතයි කියනවා නම් ඒක විකෘතියක්. එතකොට ඒ ආස්වාදයේ මොකද්ද? ඒ තුල තියෙන සතුට සොම්නස. හැබැයි ඒ ආස්වාදයෙන් විතරක් අපි නැවතුනොත් මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මේ සංයෝජනීය ධර්මයන්ගේ ආදීනව පැත්තත් සිහි කරන්න කියනවා. ඒ රූපේ ලස්සනයි. ආදීනවේ කියලා කියන්නේ පින්නතුනි අනිත්‍යයි, දුක්ඛයි, විපරිණාම ධම්ම. ඒක අනිත්‍යයි, වෙනස් වෙන ස්වභාවයටයි, දුකටයි කියන එක. ඔන්න අපි මේ ඇහැ ගැන මේ විදිහට කල්පනා කරනවා. ඇහැට පේන රූපය ගැන මේ විදිහට කල්පනා කරනවා. ඔන්න ලස්සන රූපයක් අපි දැක්කා, ඒක ලස්සනයි. අපිට සතුටක් සොම්නසක් ඒ නිසා හටගත්තා. අපි නුවණින් සිහියෙන් කල්පනා කරනවා මේක තමයි මේ රූපයේ තියෙන ආස්වාදය. හැබැයි මේ රූපය හැමදෑම මේ විදිහට පවතින්නේ නැහැ. මේක වෙනස් වෙලා යනවා. මේක වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මේක දුකට අයිති දෙයක්. මේක අනිත්‍යයි කියලා රූපයේ තියෙන ආදීනවේ එයා කල්පනා කරනවා. එතකොට ඒ රූපයට එයා ඇලෙන්නේ නැහැ පින්වතුනි. ඒ වගේමයි එයා කන ගැන කල්පනා කරනවා. කනට ඇහෙන ශබ්දය ගැන එයා කල්පනා කරනවා. මේ කනට ඇහෙන ශබ්දය අනිත්‍ය ධර්මතාවයට අයිති දෙයක්. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. මේ කන නිසා, කනට ඇහෙන ශබ්දය නිසා උපදින ආස්වාදය වෙනස් වෙන එකක්. වෙනස් වෙලා යන එකක්. ඒ නිසා මේකට ඇලිලා වාසය කරන්නට සුදුසු නෑ කියලා එයා කල්පනා කරනවා. එයා නාසය ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන එයා ඒ විදිහට කල්පනා කරනවා. ආදීනවය සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ පින්නතුනි ආස්වාදයක් තියෙන නිසායි සත්වයන් මේවට ඇලෙන්නේ කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ තුල ආදීනවයක් තියෙන නිසායි සත්වයන් මේවා ගැන කලකිරෙන්නේ කියලා. අපිට මේ ඇහැ තුල ආදීනවයක් නැත්තම්, ඒ කියන්නේ මේ ඇහැ වයසට යන්නේ නැත්තම්, මේ ඇහැ ලෙඩ වෙන්නේ නැත්තම්, මේ ඇහැ මැරෙන්නේ නැත්තම් අපි කවදාවත් මේ ඇහැට කලකිරෙන්නේ නැහැ. නමුත් මේ ඇහැ වයසට යනවා, මේ ඇහැ ලෙඩ වෙනවා, මේ ඇහැ මැරෙනවා. අනේ නිසායි අපි මේ ඇහැට කලකිරෙන්නේ. එහෙනම් යමකට අපි කැමති වෙන්නේ ඒ තුල තියෙන ආස්වාදය නිසා. යමකට අපි අකමැති වෙන්නේ ඒ තුල තියෙන ආදීනවේ නිසා. ඉතින් මේ සසරෙන් නිදහස් වෙන්නට ඕනේ නම් මේ සංයෝජනීය ධර්මයන්ට, මේ බැඳිලා යන දේවල් වලට අකමැති භාවය ඇති කරගන්නට ඕනේ. ඒවට අකමැති වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? ඒවා දිහා ආස්වාදයෙන් යුක්තව බලන එක නෙමෙයි, මේ සංයෝජනීය ධර්මයන් දිහා කලකිරීම ඇති වෙන ආකාරයට, ආදීනවය ප්‍රකට වෙන විදිහට කල්පනා කරන එක. ඒ නිසා පින්නතුනි අපි සිහි කරන්නට ඕනේ මේ අපි ඇහැ කන නාසය දිවකය මනස ඔස්සේ ගොඩනගාගත් ලෝකයක් තියෙනවනේ. අපි මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන්නේ, ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ, ලෝකයේත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ මේ ඇහැ කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියන මේ දේවල් එක්ක. ඒ ඔස්සේ තමයි අපි සියලු කටයුතු කරන්නේ, අපේ ලෝකයේ ගොඩනගා ගන්න. හැබැයි ඒත් එක්කම අපේ හිතට එන අදහසක් මේ සියල්ල නිට්ටයයි කියලා, සැපයි කියලා, තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වතුනි ගයිහ කියන සූත්‍රයේදී මේ දෙවි මිනිස් ලෝකයාම තමාගේ ජීවිතේ නවාතැන්පල කරගෙන ඉන්නේ, සිහිනය කරගෙන ඉන්නේ ඇහැ කියලා. ඇහැට පේන රූප කියලා, කන කියලා,
කනට ඇහෙන ශබ්දය කියලා. නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ. දිව, දිවට දැනෙන රසය. කය, කයට දැනෙන පහස. හිත, හිතට හිතෙන අරමුණු. මේවා තමයි අපේ ජීවිතයේ එකම සිහිනය. අපේ ජීවිතයේ එකම නවාතැන්පල කරගෙන ඉන්නේ. ඉතින් මේ සිහිනේ බවට පත් කරගෙන තියෙන දේ, අපි ලෝකේ හැටියට ගොඩනගාගෙන තියෙන දේම තමයි නම් අපිව මේ සසරේ අරගෙන යන්නේ. ඉපදී ඉපදී මෙරි මෙරි මේ අනන්ත සසර දුකක් අපිට උරුම කරලා දෙන්නේ. මේ ඇහැ කන නාසය දිවකය මනස නම්, මේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු නම්, එහෙනම් පින්නතුනි, ඒවා දිහා ආස්වාදයෙන් බලන තාක්, ඒ ආස්වාදයට යට වෙලා ඉන්න තාක්, අපි කැමති වුණත් අකමැති වුණත් අපිට මේ සසරින් නිදහස් වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තුල නූපන් රාගයේ උපදින එකත්, උපන් රාගයේ වැඩි දියුණු වෙන එකත් පමණයි සිද්ධ වෙන්නේ. නූපන් ද්වේෂයේ උපදින එකත්, උපන් ද්වේෂයේ වැඩි දියුණු වීමත් පමණයි සිද්ධ වෙන්නේ. නූපන් මෝහයේ උපදින එකත්, උපන් මෝහයේ වර්ධනය වීමත් පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එයා දුකින් නිදහස් වෙන්නේ නැති කෙනෙක් කියලා. හැබැයි අපි පුරුදු වුණොත් මේ ඇහැ දිහා, ඇහැට පේන රූප දිහා, මේ සසරට අපිව බැඳලා තියෙන දේවල් දිහා, මේ බැඳී යන කාරණා දිහා ආදීනවෙන් යුක්තව බලන්නට, මේවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, මේවා දුකට අයිති, මේවා අපේ වශයෙන් පවත්වන්න බැරි දේවල් කියලා ඒ තුල තියෙන ආදීනවේ ප්‍රකට කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නූපන් රාගයේ හේතු කොටගෙන උපදින්නේ නැහැ කියනවා. උපන් රාගයත් දුරු වෙලා යනවා කියනවා. නූපන් ද්වේෂයේ හේතු කරගෙන උපදින්නේ නැහැ කියනවා. උපන් ද්වේෂය දුරු වෙලා යනවා කියනවා. නූපන් මෝහයේ හේතු කරගෙන උපදින්නේ නැහැ කියනවා. උපන් මෝහයත් දුරු වෙලා යනවා කියනවා. ඒ විදිහට රාග දේශ මොහ ප්‍රහාණය වීම නිසා එයා මේ සසර දුකින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා පින්නතුනි. එහෙනම් සසරේ යන්නට හේතු වන්නේ කුමක්ද? මේ සසරට අපිව බැඳලා තාලා තියෙන දේවල් වල. මේ බැඳී යන දේවල් දිහා ආස්වාදයෙන් යුක්තව බැලීම. සසරෙන් නිදහස් වෙනවා නම් යමෙක් නිදහස් වන්නේ පින්නතුනි මේ සංයෝජනීය ධර්මයන් දිහා නිබ්බිදා වෙත් වෙන ආකාරයට, කලකිරෙන ආකාරයට මේ දිහා බැලුවොත් එහෙනම් ආස්වාදයේ ආස්වාදයේ හැටියට එයා අඳුන ගන්නවා. ඊළඟට එයා සිහි කරනවා. හැබැයි මේ ආස්වාදයේ, මේ රූපේ, මේ ශබ්දේ යමකින්ද මේ ආස්වාදයේ ඇති උනේ? ඒක නිත්‍ය දෙයක් නෙමෙයි. වෙනස් වෙලා යන දෙයක්. දුකට අයිති දෙයක් කියලා. එයා ඒකේ ආදීනවේ ප්‍රකට කරගන්න මහන්සි වෙනවා. එතකොට එයාට පින්නතුනි පහසුවෙන්ම ඒ බැඳිලා යන දේ කෙරෙහි හිතේ තියෙන චන්දරාගය, කැමැත්ත, ඇල්ම අතහැරලා දාන්නට, දුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපි මේ සංයෝජනීය ධර්මයන්ට අකමැත්ත ඇති කරගත්තොත් තමයි පින්නතුනි අපිට ඒවා අතහැරලා දාන්නට පුළුවන්කම ලැබෙන්නේ. අකමැත්ත ඇති කරගන්න නම් මේ සංයෝජනීය ධර්මයන් දිහා අපි බලන්නට පුරුදු වෙන්න ඕනේ. මේවා අනිත්‍ය විදිහට, මේවා දුකට අයිති දේවල් විදිහට, මේවා වෙනස් වෙන ස්වභාවයට අයිති දේවල් විදිහට, තමන්ගේ වශයෙන් පවත්වන්නට බැරි අනාත්ම දේවල් විදියට කල්පනා කරොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේ සසරට අපිව බැඳලා දාලා තියෙන මේ සංයෝජනීය ධර්මයන් අතහැරලා දාන්න. එදාට යා මේ සසරෙන් නිදහස් වෙනවා පින්තුනි. ඇහැ කියන්නේ සංයෝජනීය ධර්මයක් කියලා අපි කිව්වා. එතකොට අපිට මේ ඇහැ නිසා උරුම දුක නම්, ඇහැට පේන රූපය කියන්නේ සංයෝජනීය ධර්මයක් කිව්වා.
මේ ඇහැට පේන රූපය නිසා අපිට උරුම වෙලා තියෙන දුක නම් මේ විදියට මේ බාහිර අභ්‍යන්තර ආයතන නිසා අපිට උරුම වෙලා තියෙන දුක නම් ඒ නිසා අපිට මේ සසරේ යන්නට සිද්ධ වෙලා තියෙනවා නම් ඇයි පින්නතුණී අපි තවත් මේ තුල තියෙන මේ අල්ප ආස්වාදයට රැවටිලා ඒ ආස්වාදයේ දිහාම විතරක් දකිමින් ඒ ආස්වාදයෙන්ම සතුටු වෙවි මේ අගක් මුලක් නොපෙනෙන භයානක සසර ගමනකට පැටලිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයෙන් පින්නතුනි අපිට කියලා දෙන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ අපේ ජීවිතේට මුණ ගැහෙන්නේ ඒ විදිහේ අවාසනාවන්ත සසර ගමනක් අපිට උරුම කරගන්නට නම් නෙමෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට කියලා දෙන්නේ මේ දුක්ඛිත සසර ගමනින් නිදහස් වෙන ආකාරය. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ ආස්වාදයේ හැටියට දකින්නට. මේ කියන්නේ මේ ආස්වාදයේ බලෙන් හොයාගෙන යන්න කියන එක නෙමෙයි. දැන් සමාජයේ සමහරු කියනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේවා විඳින්න ඕනේ ආස්වාද කරන්න ඕනේ කියලා. මේ කියන්නේ එහෙම කාරණයක් නෙමෙයි. ඔන්න යමක් නිසා අපිට ආස්වාදයක් හට ගන්නවා. සතුටක් සොම්නසක් ඇති වෙනවා. ඒක නෑ කියන්නට බෑ අපිට. අපි පිළිගන්නවා මේක තමයි මේ තුල තියෙන ආස්වාදය. හැබැයි එතනින් නවතින්නේ නෑ. එයා කල්පනා කරනවා හැබැයි මේක අනිත්‍ය ධර්මතාවයට අයිති දෙයක්. වෙනස් වෙන ස්වභාවයට අයිති දෙයක්. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දෙයක් කියලා ඒ ආස්වාදයේ ඉපදිච්ච දේ තුල තියෙන ආදීනවය ප්‍රකට කරගන්නට මහන්සි වෙනවා. ඒ ආදීනවය ප්‍රකට කර ගැනීම නිසා යාට ඒ ඇසට වේවා ඇසට පේන රූපයට වේවා කනට වේවා කනට ඇහෙන ශබ්දයට වේවා මේ සසරට බැඳලා දාලා තියෙන බැඳිලා යන කවර කරුණක් කෙරෙහි හෝ වේවා එයාට ඒක අතහැරලා දාලා ඒකට නොබැඳී ජීවිතය ගත කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා පින්තුනේ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් කියලා දෙනවා මේ ගැන. උන්වහන්සේ දේශනා කරනවා වයස අවුරුදු 16ක 17ක වගේ තරුණියක් ඉන්නවා. මෙයා කොටත් නෑ, උසත් නෑ, කළුත් නෑ, සුදුත් නෑ. බොහොම ලක්ෂණ තරුණියක්. රූප රාජිනියක් වගේ ලස්සන කෙනෙක්. ඉතින් මෙයා ජීවිතේ ගත කරගෙන යද්දි කාලයක් යද්දි මෙයා ඔන්න ටික ටික මෙයාගේ කොණ්ඩේ සුදු වෙනවා. හැම රැලි වැටෙනවා. මෙයාගේ අතපය වාරු නැතුව යනවා. ඊට පස්සේ ආයෙත් කාලයක් ගියාම මෙයා ඇඳට වැටිලා ඉන්නවා. මල මූත්‍ර ගොඩේ වැටිලා මෙයා වාසය කරනවා. ඊට පස්සේ ආයෙත් කාලයක් ගියාම සොහොනේ දකින්නට ලැබෙන්නේ එයාගේ ඇටකටු ටික විතරයි. අර මුලින් අවුරුදු 16 දී 17 දී ලස්සන කාලයේ තිබ්බ ඒ ආස්වාදය ටිකෙන් ටික වෙනස් වෙලා ගිහිල්ලා ආදීනවයට ආවා. අපි හැමෝගෙම ජීවිතවලට එහෙනම් ඒක උරුමයි. එහෙනම් ආස්වාදිය තියෙන නිසායි සත්වයා ඇලෙන්නේ. හැබැයි ආදීනවේ තියෙන නිසා තමයි සත්වයා මේ සසරෙන් නිදහස් වෙන්නේ, කලකිරෙන්නේ. එහෙනම් පින්නතුනි මේ සසරට බැඳලා තියෙන දේවල්, බැඳිලා යන දේවල් දිහා ආස්වාදයෙන් යුක්තව බලන්න පුරුදු වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා එයා රාගය අවබෝධ කරන්නේ නැහැ. ද්වේෂය අවබෝධ කරන්නේ නැහැ. මෝහය අවබෝධ කරන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය නොවීම නිසාම එයා ජාති, ජරා, මරණ, ශෝක, පරිදේ, උපායාස කියන මේ කිසිම දුකකින් නිදහස් වෙන්නේ නැහැ කියලා. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ සංයෝජනීය ධර්මයන් දිහා, සසරට බැඳිලා යන කාරණා දිහා නිබ්බිදාව ඇති වෙන ආකාරයට බලන්නට, කලකිරීම ඇති වෙන ආකාරයට බලන්නට, ඒකේ ආදීනවේ ප්‍රකට කරගන්නට පුළුවන් වුණොත් එයා රාගය අවබෝධ කරනවා කිව්වා. එයා ද්වේෂය අවබෝධ කරනවා කිව්වා. එයා මෝහය අවබෝධ කරනවා කිව්වා.
රාග ద్వේෂ මෝහ අවබෝධ කරලා එයා මේ සසර දුකින් ජාති ජරා මරණ ආදී සියලු දුකින් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා පින්නතුනි අපි අර කලින් කිව්වා වගේ අගක් මුලක් නොපෙනෙන මේ සසරක් අපිට උරුම වෙලා තියෙන්නේ මොකද මේ හිතේ උපන් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය නොවීම නිසා. මේ හිතේ උපන් රාග ද්වේෂ මෝහ ප්‍රහාණය නොවුනේ මොකද මේ සංයෝජනීය ධර්මයන් කෙරෙහි අපි ආස්වාදයෙන් යුක්තව බලපු නිසා. එහෙනම් මේ සංයෝජනීය ධර්මයන් දිහා මේ අනිත්‍ය හැටියට වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දේවල් හැටියට දුකට අයිති දේවල් හැටියට අනාත්ම ස්වභාවයෙන් යුක්ත දේවල් හැටියට අපි බලන්නට පුරුදු වුණොත් අන්න එයා රාගය අවබෝධ කරන කෙනා, ද්වේෂය අවබෝධ කරන කෙනා, මෝහය අවබෝධ කරන කෙනා මේ ජාති ජරා මරණ ආදී සියලු දුකෙන් නිදහස් වෙන කෙනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්නතුණී පවතින්නේ ඒ කාරණේට. සසරේ යන්නට උගන්වන ධර්මයක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. සසරෙන් නිදහස් වෙන්නට උගන්වන ධර්මයක්. සසරෙන් නිදහස් වෙන්නට මඟ කියන ධර්මයක්. ඒ නිසා පින්නතුණී අපි කවුරුත් නිතරම කල්පනා කරන්නට ඕනේ. අපිට බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන ලැබිච්ච නිසාමයි මේ වගේ ජීවිතය තුළ පවතින මේ අනුතුරු අඳුන ගන්නට පුළුවන් වුණේ. ඒ ධර්මයේ සරණ යන ලැබිච්ච නිසාමයි. ඒ ආරි මහා සංඝරත්නයේ සරණ යන ලැබිච්ච නිසාමයි අපිට මේ සසර ගැන මේ සසරේ අනුතුරු ගැන තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ නිසා ඔබත් මේ සංයෝජනීය ධර්මයන් කෙරෙහි කලකිරීම ඇති වෙන ආකාරයට මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අවබෝධ කරගෙන මේ අගක් මුලක් නොපෙනෙන දුක්ඛිත සසර ගමනේ නිදහස් වෙන්නට මහන්සි වෙන්නට ඕනේ. ඔබ සියලු දෙනාට මේ සඳහා මේ උතුම් බුද්ධ දේශනාව උපකාරී වේවා කියලා අපි මෙත් සිතින් යුතුව ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. පිටකොට්ටේ බැත්තගාන පාර අංක 48න් 3 දරණ නිවසේ විසූ පద్මා කුමාරි දිසානායක වන අප මෑණියන් වහන්සේ අභාවප්‍රාප්ත වී නොවැම්බර් මාස 10 වන දිනට වසර 8ක් ගත වීම සහ අප පියාණන්